බුදුන් පුදන ඔබේ වාසනාවන්ත දෑත හිස අභියසටගෙන අත් දෙක පපුව ඉස්සරහටගෙන වැඳගන්නේ ආයුබෝවන් කියන්නේ. පන්සිල් සමාදන් වෙන්නට ඔබ নমස්කාරය කියන්නට ඕන දොහොත් මුදුනේ තබා මෙන්න මේ විදිහට වැඳගෙන. බුදුන් පුදන වාසනාවන්ත දෑත හිස අභියසට ගත්ත ඔබ හඬ නගල තුන්වරක් নমස්කාරය කියන්න හොඳයි පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි සංඝං සරණං ගච්ඡාමි တတိ යම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိ යම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိ යම්පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီ සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิคาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิමුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියමු. දැන් ඔබ සූදානම් කරගත්තු පහන් ආලෝකමත් කරගන්නට හොඳයි. නවග්‍රහ 9 දෙනා වහන්සේලාගෙන් බලපාන සකල අන්තරාය සරූපද්‍රවයන් දුරින් දුරු වේවා. හිසේ පටන් දෙපතුල දක්වාම ඇති 98ක් රෝග 90ක් ව්‍යාධි 203ක් අන්තරාවල් සිරසින් නලලෙන් බෙල්ලෙන් දෙවුරෙන් දෙවැලමිටින් දෑතෙන් දසැඟිලි දසනියෙන් හෘදයෙන් උදරෙන් නාභයෙන් කටියෙන් රහසෙන් ගුදයෙන් සියලු ලෙඩ රෝග දුරින් දුරු වේ.
ජීවිතයේ අභිවෘද්ධි අපේක්ෂාවෙන් අප කරන කියන සිතන පතන සියලු යහපත් කටයුතු බලාපොරොත්තු ප්‍රාර්ථනා මෙන්ම මෙවර ශිෂ්‍යත්වයේ උසස් පෙළ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දුවේ පුතේ ඔබටද ඔබේ නැනනුවන මතකයේ අමතක නොවේ මතක ශක්තිය ධාරණ ශක්තිය වැඩි දියුණු වේ නැනනුවන වැඩි පෙනී සිටින විභාගයෙන් අපේක්ෂා කරන ප්‍රතිඵල උදා කරගෙන රටට වැඩ ඇති දැයට හිත ඇති වීර කතුන් වීර පුතුන් වෙන්නට මේ මහා අනුසස් ලැබෙන අබතෙල් පහන් පූජාවේ වාසනාවන්ත තෙද බලය අපේ ජීවිතයට ළඟා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව හැම සිතකම ඇති කරගෙන හැමෝම හඬ නගලා තුන්වරක් සාදු කියන්න. එසේ ප්‍රාර්ථනාව ඇති කරගත්ත පින් ඇති ඔබ දැන් පහසු විදියට පහන දෑතේ තියාගෙන පින්කමට ඇවිත් ඉන්න පුංචි දුවේ පුතේ ඔබ දැන් කෑකෝ ගහන්නේ නැහැ වටපිට බලන්නේ නැහැ තමන්ගේ ළඟ ඉන්න යාළුවත් එක්ක කතා කරන්නේ නැහැ අතේ තියෙන පහනට අවධානය යොමු කරමින් පින්කමට බාධාවක් නොවන අයුරින් ඔවුන් කටයුතු කරන්නට ඔවුන්ගේ වැඩිහිටියන් වග බලා ගනීවියයි අප විශ්වාස කරමින් අපි බුදුන් සරණ ගිහින් පූජාවට අනුගත වෙමු මේ විදියට යලිත් එකවරක් සාදු කියලා. මහා කරුණා නිතින් බලනා කාරුණික සම්බුදු රාජාණෙනි හඬවැල පෙන ලොවට සැනසුම බෙදා දෙන සම්බුදු රජාණෙනි අඳුරු ලොව එළිය කරනා කාරුණික සම්බුදු රජා අපට බුදු ගුණ කියා පාවැඳ පුදන්නට අවසර ස්වාමිනි ලෝකයේ ඇති සියලු දුක नेक दुख रस निमा करना अमनिवन दुदु बुदु पियाने वंदे मिसिरी पियुम मदरिन मगे लोतुरु बुदु पियानेनि पीरुनु मुदिता गुणय रेंदुना पूजनीयයි උදුලයේ आगास कुस औषधि तारुवकी गलन कन मिगी पीटतिये
හැටි මතක් වෙයි සමිඳුට බියේ පුදමි වන පස මලින් සිරිපා අවසරයි සම්බුදු පියේ බුදු ආමුදුරුවන් ඉස්සර වඩින කොට මා සිටිය නම් යන විට කැලයේ දාරට වනමල් නෙලා අතුරා සිරිපතුල වට වැඳ වැටෙනවා මොගොසින් ගෙට වරුවකට දෙවියන් පිදුව මුත් පාර සතු මල්ලොබට තිලොවග පියාණෙනි ඒවා නැත අපට වනමල් රැගෙන උදමින් සිරි පතුල වට සැනසී වැඳ වැටෙමි හිමි ඔබ ඉදිරි පිට යොදුන් ගානන් දිග සංග පිරිවර මැද සඳුන් සුවඳ දෙන චීවරයක් ඇඳ බුදුන් වහන්සේ වැඩම කරන සඳ බලන් සිටිති ඇම දුහුත් නාගා වැඳ පයට හැපෙන ගල් මිනිකට මල් පාට වැටෙනවා බුදුහාමුදුරුවෝ දහම් දේශනවා එදාහම් ඇසුමට දෙවිවරු කලගුණ සලකන බව පෙන්වමිනේ සතියක් දෙනෙතින් පුදකල සෙවනේ සම්බුදු හිමි මාගේ අද තුල රැඳුනේ නිවන් පතාම වන්දිනෙමි බැතිනේ සාදු සාදු
සාදු ඊළඟට කියන මේ ලෞතුරු බුදුගුණ පින් ඇති ඔබ හැම කෙනෙක් මා කීවට පස්සේ ඔබේ දැවෙන රිදෙන තැවෙන සිත හැම දෙයකින්ම නිදහස් කරගෙන ජීවිතේ ඔබ සිතින් විඳවන සියලු පීඩාවන් මගහැරී මෙලව සැනසිලිදායක ජීවිතයකට සතර දළදා වහන්සේ ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරාමත් බැඳුම් පිදුම් ලැබවෙන් වැඩ සිටින නිර්මල සර්වඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් හනුරපුර මහමෙවුනා උයනේ රෝපිත විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ රන් කඳේ අනන්ත ආනුභාවයෙන් ඔබ හැම දෙනාටම හැම සැපතක් සිතක් ශාන්තියක්ම සැලසෙත්වා කියලා හිතින් හිතාගෙන කියන බුදුගුණ සාන්ත හඬකින් මා කිව් පසු ශබ්ද නගල හැමෝම හයියෙන් ගාත කියලා වන්දනාව සිදු කරමු මේ විදියට සාදු කියලා. බුදු නෙතින් බාලාලොව මං කියලා අවසන් කරනවත් එක්කමයි ඔයත්තු කියන්න පටන් ගන්න. තව ටිකක් ශබ්ද නගල කිව්වොත් පින්කම තවත් ලස්සන වෙයි. ඒ නිසා අපි ආපසු කියමු මේ විදියට. බුදු නෙතින් බාලාලොව සිතේ දුක නිවාදුන් බුදු සරණ යමු අපිත් නිවන් මග සදා දුන් බුදු සමිඳුගේ නෙතින් ගලා අරුණාදගාර ඇවිල ගිය සිත් සතන් නිවී සැනසී ගියා. එළි එන ඔබත් ඈතින් එන්න පින් ඇති ඔබත් ශබ්ද නගල කියන්න. මිහිරි බණ දෙසන විට ආමාගංග ගලනවා කන්යමා අසන විට සිත සෝක නිවෙනවා අඳුරු ලොව එළිය කළ මගේ සිත පවන් කළ බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි
සිතේ දුක් ගිනි නිවන නෙතේ කඳුලැලි පිසින බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි දීපයක් සේ දිලෙන දූපයක් සේ දැනෙන බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි ලොවේ ගණ දුර නසන හදේ ගිනි දැල් නිවන බුදු ගුණ අනන්තයි බුදු ගුණ ජීවිතය කිසි දිනක නොමග යන්නට එපා බුදු සමිඳු නැති ලොවක කිසි දෙයක් මට එපා තණ්හාව දුරු වෙලා දුක මගේ නැති සදාකාලික නිවන් සුව ලැබේවා සනරාමර ගුණ බලයෙන් සිව්සස් මග හෙළි කරමින් මාර පරාජය කරලු ගුණෙන් බබලනා සාදු සාදු අංගී රස බුදුන් වන්දනා දුහුත් මුදුන් තබා නිබඳ කරමි වන්දනා සාදු සාදු දිවාරේ කරමි වන්දනා
මල්ලාසන පුරවන්නයි ගඟක් පුරා සුවඳ පැනින් සිරි මඟ ගෞතම මුනිදුගේ සසුනේ සවන් පුරා බණ අසන්න ගෞතම මුනිදුගේ සසුනේ ලෝතුරු නිවනම ලැබෙන්න අරහං බුදු ගුණ මට සිහි වේවා අරහං බුදු ගුණ මට සිහි ඉරුගෙන් වන ආපලය දුරු වේවා ඉරුගෙන් වන ආපලය දුරු මර බල සුන්කල බෝරාජු එකම සරණ බුදු සරණම වේවා සරණ බුදු සරණම වේ සම්මා සම්බුදු පිහිට ලැබේවා සම්මා සම්බුදු පිහිට මේ මල් මුනිදුට පූජා වේවා මේ මල් මුනිදුට පූජා සියලු අපල දොස් ඉන්දුරු වේවා සියලු අපල දොස් ඉන්දුරු දෙවන සිතට බුදු සරණම වේවා වෙන සිතට බුදු සරණම ලෝක විදු බුදු ගුණ සිරි වේවා ලෝක විදු බුදු ගුණ පංගන් මුනිදුට පූජා වේවා මුනිදුට පූජා සම්මා සම්බුදු පිහිට ලැබේවා සම්මා සම්බුදු පිහිට සුදසුදට බුදු රැසංකාන්ද ගලනා සුදසුදට බුදු රැසංකාන්ද ගල සිතේ විඩාබාර සරතැසනි
අඳිනානෙතේ උතුම් සම්බුදුරුව අඳි දළදා සමිඳුගේ පිහිට ලැබේවා දළදා සමිඳුගේ පිහිට රෝදුක් බිය සංකා දුරු වේවා රෝදුක් බිය සංකා දුරු සෝක කඳුළු නෙත්වල නොම වේවා සෝක කඳුළු නෙත්වල නොම ගෙදර දොරේ සමගිය ඇති වේවා ගෙදර දොරේ සමගිය ඇති රන්වැලි සෑයේ පිහිට ලැබේවා රන්වැලි සෑයේ පිහිට ඉගෙන ගන්න පොඩි දරුවන් ගාවා ඉගෙන ගන්න පොඩි දරුවන් පොතට පතට නිති සිත් යොමු වේවා පොතට පතට නිති සිත් යොමු ඇස්වා කටවා දොස් දුරු වේවා ඇස්වා කටවා දොස් දුරු රාහුගේ අපලය ඉන්දුරු වේවා රාහුගේ අපලය ඉන්දුරු මුනි සිරිපාබල මහිමය වේවා සිරිපාබල මහිමය ගෙදර දොරේ අග හිග දුරු වේවා ගෙදර දොරේ අග හිග දුරු යන එන මග අනතුරු නොම වේවා මග අනතුරු නොම කේතුගේ අපලය ඉන්දුරු වේවා කේතුගේ අපලය ඉන්දුරු ලෙඩක් දුකක් කිසි විටක නොවේවා දුකක් කිසි විටක කරන කියන හැම දේ සුබ වේවා කරන කියන හැම දේ මේ අබතෙල් පිදු පින් මතු වේවා අබතෙල් පිදු පින් මතු සෙනසුරු අපලය ඉන්දුරු වේවා සෙනසුරු අපලය ඉන්දුරු දීපනාත මුනි සැසිතිලෝ ගුරු වන්දේ භගවන් අරහන්තං වීර විශාරද මාර පරාජිත
වන්දේ සුගතං භගවන්තං වන්දේ සුගතං භගවන්තං රාජ විරාජිත ධීර වීර මුනි වන්දේ බුද්ධං භගවන්තං සාක්‍ය සියදාර ගෝතම මුනි රාජ වන්දේ භගවන් අරහන්තං වන්දේ භගවන්තං ගෝර සසර බීම සිහිල සාදාලාන ඇස් ගල්වන මෙන් සුවඳ සඳුන් මාර පරාජය කළ අපරාජිත සරණතලේ ඇති සිරස තැබුම් සරණතලේ ඇති සිරස තැබුම් මේ මහපින්කාන්ද තුන් ලොව සනසන අපායගාමී වෙන්න නුදුන් නීල පීත සවනක් රැස්මාලා පතුරාලන බුදු සමිදුවන්දින් පතුරාලන බුදු සමිදුවන්දින් ලෝකනාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සිහියට නගාගෙන අපි මේ ළඟට ජයශ්‍රී මහා ආශිර්වාද වන්දනාවයි සිදු කරන්නේ. මාත් එක්කම එකට වන්දනා කරමු. හැමෝම සාදුකාරයක් දීලා. බෝ සමිදුනේ වන්දිනේ මේ මම සිරසනාමා බෝපත් පැගුණානම් මට වෙන්න සමා සෙවන දුන්න සමිදුට කොල අතුද නාමා වන්දිනෙමි උතුම් ගුණ සීකර සිරස නමා මද සුළඟට ලෙල දෙන බෝපත් සෙවනේ ඉඳගෙන කියමි මට පිහිටක් වන ලෙසිනේ මහමෙවුනා උයනේ රෝපේ
හඬින් සිත සනසන බෝරාජුනේ ග්‍රාදොස් දුරැර සෙත දානවන බෝරාජුනේ දුක්කම් කාටොලු මගහරවන බෝරාජුනේ පුතනෙමි පහන් ආලෝකය බෝරාජුනේ යන එන මගේ විපතක් නොම වන ලෙසට විඳිනා සිතේ ලතැවුල් පගාවන ලෙසට කරදර තමයි ජීවිතයේ එක දිගට පූජා කරමි ජීවිතයම බෝරාජුට බුදුගෙන් පිදුම් ලබනට පින් කළ සමිදේ අප කළ පින් මදිලු බුදු දැකුමට සමිදේ බුදු සිහි කරලා අප ඔබ අටමේ වැන්දේ බුදු මෙන් පිහිට වෙනු මැන මහා බෝසමිදේ සිතේ නැගුණු බිය සැකදුරලන්නේ නෙතේ ගලන දුක් කඳුළු පිසින්නේ දවස් දෙනා නෙක පිදුම් පුදන්නේ ජයසිරි මහාබෝ සමිදුවන්දින්නේ සම්බුදු ගුණ මාතු කරවන බෝධිය බුදු රැස් මාලා විහිදෙන ගෞතම මුනිදුන් පිටදුන් බෝධිය සාදුවාදිමු ජය සිරි මහාබෝ විතරාගී ගුණ මතුවන බෝධිය ජීවමාන මුනිදුන් වැනි බෝ සම්බුදු දෙනෙතින් පුදලාද බෝධිය අපිත් වදිමු ජය සිරි මහාබෝ අනිම
මුජාය සිරිමාබෝ නෙතේ කඳුළු කැට පිසලන බෝධිය ගතේ රැඳුණු දොස් තුරලාන බෝ හිතේ නැගුණු දුක දුරලාන බෝධිය නිපාද වන්දිමු ජාය සිරිමා මරු පාරදන දාසුදිලුන බෝධිය දැවෙන තැවෙන සිත් සනසන බෝ අමානිවන් සුව දනවන බෝධිය සාදුවන්දිමු ජාය සිරිමාබෝ දෙව් පාසතුරු නාද දසත ඇසෙනවා සාදුනාද හඬ දියාත නැගෙනවා නිල්ලාසින් මල් පියලි වාසිනවා කටින සිවුර අපි වැඩම කරනවා මහා බම්බු විත්සෙත් අසිරි පාතනවා දුටු දුටු දනමාන පිනෙන් පිරෙන පාවාඩ මතු පිට පාද නැගෙනවා කටින සිවුර අපි වැඩම කරන අටමහා නිරයේ දොරටු වැසෙනවා සදෙව්ලොවට යන පාර තැනෙන සිතින් සිතට පින් සිසිල ගාලනවා කටින සිවුර අපි වැඩම කරන සසරේ කළ අකුසල් යට වෙනවා නැවත පාවක් අපි අතින් නොවෙනවා සංතානෙට සැන සීම දැනෙනවා කටින සිවුර සසුනටම පිදෙනවා කල්ප ගණන් දුගතියට නොයනවා කල්ප ගණන් සුගතියම දිනනවා අල්ප නමුත් කිසි දුකක් නොවෙනවා කටින සිවුර සසුනටම පිදෙනවා පිළින් පෙළට තෙල් පගන් දිලෙනවා අතින් අතට මල් දෝත පිරෙනවා මදින් මදට වැටි සුවඳ ගමනවා සිතින් සිතට
සිතට බුදු ගුණය දැනෙනවා දෙව්ලොව දිව මාල් වැගිරෙන චේතිය නාලොව කඩු පුල් ඇතිරෙන චේතිය ආගස උසට වන මල් පිදු චේතිය නමදිමු අපි රන්වැලි මහ චේතිය ඇමුණු ලෙසට සම්බුදු බල එක්කොට අමුණු ගණන් සත්රුවන් නිධන් කොට ගැමුණු නිරිඳු කර මඟසෑයට අපිත් වදිමු රන්වැලි මඟසෑයට සම්බුදු හිමි සමවත් සුවයෙන් ගැලී සෞඛලෙසුන් වෙනසූ රඟතුන් වැනි තුන් ලොව අසදීස සෑයනමින් දිලී අපිත් වඳිමු මඟසෑරුවන් වැලි හදක වැඩය ගත් බෝපත් සෙවනේ හිතක නිසල බව වඩවයි නිතිනේ නිහඬරයක මුනි පන ධම්මසුනේ නිවන සිතට මං පෙත පොසෙවනේ සාදු 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 කාලේ පැයකුත් විනාඩි 2ක් ගෙවී ගියා. පැයකුත් විනාඩි 2ක කාලයක් පුරාවට බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදය ජීවිතයට ළඟා කරගත්තු ඔබ ඊළඟට උඩුගුවනේ වැඩ වසන සතරවරන් දෙවියන් ප්‍රමුඛ වූ අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ඉන්ද්‍රෝපේන්ද්‍ර සිළු දෙවියන්ට මේ මහා අනුසස් ලැබෙන අබතෙල් පහන් පූජාවට මේ පින්බිමට වඩින්න අපි දෙවියන්ට ආරාධනාව සිදු කරමු. ඒ නිසා සදහැවතුනි පහන දෑතටගෙන හැමෝම නැකිටලා මේ උතුම් දේවාශිර්වාදයෙන් ඵල ලබමු. සාදුකාරයක් දෙන්න කවුරුත් එක්ක පහන දෑතටගෙන නැකිටපු ඔබ උඩුගුවනේ වැඩ සිටින සතරවරන් දෙවියන් ප්‍රමුඛ වූ අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ලෝකපාලක ශාසන මාමක සියලු දෙවියන්ටත් මේ පින්බිමට වඩින්නට දෑතේ තියෙන පහන හැමෝම තමන්ගේ හිස අභියසටගෙන වරක් කඩ නගලා සාධුකාරයක් දීලා දෙවියෝ ඔබේ සාදු නාදයට මෙන්ම මේ වෙලාවේ ඔබේ දෑතේ ආලෝකමත් වෙන ওই අබතෙල් පහන ආලෝකයට දෙවියෝ බොහෝසේ ප්‍රිය කරනවා. ඒ නිසා දෙවියන්ගේ ගෞරවනීය වූ වැඩමවීම තුලින් සිතින් ඇඳි අසිරිය netin බලා ගතින් සිතින් ලෝතුරු සෝයට මඟ සැලසෙන මේ ප්‍රභාව සම්පන්න වූ පින්කමට අපි දෙවියන්ට ආරාධනාව සිදු කරමු. පහසු විදියට යලි පහන දෑතේ තියාගෙන
අපි දෙවියන්ට ආරාධනාව සිදු කරන්න මුලින් වාගේම මා කියූ පසු ශබ්ද නගල කියන්න හැමෝම මැද ඉන්න පිරිස තව ටිකක් ඉස්සරහට එන්න හොඳයි. මේ මැද ඉන්න පිරිසටයි මතක් කරන්නේ. ඔය ඇත්තෝ එන්න ඉස්සරහට තව ටික. මුලින් වාගේම මා කියූ පසු ශබ්ද නගල කියන්න සාදුකාරයක් දීලා තව සැරයක්. ආහසේ සිටින දෙවි වරුන් වාඩිවා. ආහසේ සිටින දෙවි වරුන් වාඩි සතර වරම් රජුන් වාඩිවාතර වරම් දෙවි රජුන් සත් දෙවිඳුන් පින් කාමට වාඩිවා. මේ පින්කම දැක සාදු කියනවා. පින්කම දැක සාදු කියන සතර වරම් දෙවිවරුන් වාඩි සතර වරම් දෙවිවරුන් නාලොව නාරාජ තුමන් වඩින්නයි. නාලොව නාරාජ තුමන් වඩින් ස්වර්ණ මාලි දෙව්දුවත් වඩින්නයි. ස්වර්ණ මාලි දෙව්දුවත් සත් දෙවිඳුන් පෙර මුනේ වඩින්නයි. සත් දෙවිඳුන් පෙර මුනේ නාත දෙවිඳු පින් ගෙන බුදු වෙන්නයි. නාත දෙවිඳු පින් ගෙන බුදු නනගුණ ලැබ දෙන ගණ දෙවිඳුන්ටයි. නනගුණ ලැබ දෙන ගණ දෙවිඳුන් සියලු දෙවියෝ මේ පින් අරගන්නයි. කරුණාවෙන් මේ අපරක දෙන්නයි. කරුණාවෙන් මේ පරක විෂ්ණු දෙවිඳු මේ පින් අරගන්නයි. පින් අර කතරගමේ
සුමන සමන් දෙවියෝ පිංගන්නයි සුමන සමන් දෙවියෝ පිංගන් සිද්ධ සූනියම් දෙවිඳු වඩින්නයි සූනියම් දෙවිඳු පත්තිනි දෙවියෝ පිං ලැබ ගන්නයි දෙවියෝ පිං ලැබ සතර වටින් සෑම දෙවියෝ වඩින්නයි වටින් සෑම साधु साधु में अपरक देनाई साधु साधु में अपरक देनाई साधु 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 ඊළඟට අපි සාතාගිරෝ නමෝ යක්කෝ තස්ස චාසුරින්දතෝ භගවතෝ ච මහරජා සක්කෝ අරහතෝ තත. ඒ ගාථා ධර්මයෙන් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේට නමෝ කියලා මුලින්ම වැඳ නමස්කාර කර තිබෙන්නේ සාතාගිර කියන යක්ෂයා. ඊළඟට බුදුරජාණන් වහන්සේට දෙවනෝ යලි තස්ස කියලා වැඳ නමස්කාර කරේ රාහු කියලා අසුරෙක් විසින්. භගවතෝ කියා ධෘත රාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ මේ සතරවරන් දෙවිවරු දිව්‍ය සමූහයාම පිරිවරාගෙන ඇවිත් භගවතෝ කියලා තුන්වෙනුවයි බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කළා. අරහතෝ දෙදෙව් ලොවටම අධිපති සක්‍ර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ලෝක සිවන් කර වූ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයට අරහතෝ අකුරු 4 කියලා 4 වෙනුවයි වැඳ නමස්කාර කළා. සම්මා සම්බුද්දස්ස අකුරු 10යි. ෂඩ්විධ බ්‍රහ්ම ලෝකයට අධිපති සහම්පති කියන මහා බ්‍රහ්මයා 1,68,000ක් යොදුන් උස ඇති අර මහා මේරු පර්වතේ සාරුවන් මල් දමකින් බුදුන්ට පුදා බුදුන්ට වැඳපු මේ දෑතින් හන් කිසිවෙකුටවත් මා නම් යලි නොවඳිමේ කියා ප්‍රාර්ථනා කොට සම්මා සම්බුද්දස්ස අකුරු 10 කියලා වැඳ නමස්කාර කර තිබෙනවා. ඒ නමස්කාරයෙන් අපි ඔබටත් ඔබේ නිවසට ඔබේ ව්‍යාපාරයට ඔබේ වෙලහෙළඳාමට ඔබේ අධ්‍යාපනයේ මතු අභිවෘද්ධි රැකී ආරක්ෂාවේ දියුණුව යහපත සැලසී ඒවාට බලපාන නොයෙක් විදිහේ දෝෂාන්ධකාර ඒ සියලු දොස් නිදොස් වෙන්න මේ මහා බලගත් බුදු ගුණ ආශිර්වාදයෙන් අප මීළඟට ඔබට සිත ශාන්තිය සලසා දෙන්න. ඒ නමෝ කියන ඒ බුදු ගුණෙන් ඔබට වේය සිත මංගල. ඊළඟට සුගත තථාගත බලයෙන් සියලු දෝෂයයි දුරුකොට පද 4 කියලා අවසන් කරමින් අපි ඔබට මේ විදියට ආශිර්වාද කරනවත් එක්කම ඔය දෑතේ තියෙන සෙත්කල පහන හැමෝම තමන්ගේ හිස මුදුනටගෙන දැම්ම නෙමෙයි දැන් පහසු විදියට අතේ තියාගෙන පද 4 අවසන් කරමින් නමෝ කියන ඒ බුදු ගුණෙන් ඔබට වේය සිත මංගල කියා අප මේ විදියට ආශිර්වාද කරනවත් එක්කම පහන හිස අභියසටගෙන හඬ නගල සාදුකාර දේ අනුමත කරමින් මේ මහා බලගත් බුදු ගුණ ආශිර්වාදයෙන් ඵල ලැබමු සාදු කියලා. තවසරයක් හඬ නගලා දැන් පහන පහසු විදියට තියාගන්න.
සාතාගිරයන් සෙන් පතියදා පැමිණ සිරිපාමුල වැඳී නමස්කාර කළයි දැකලා නව අරහත් ඵල නරක පාදුක පෙන්වා මෝක්ෂ නිවන් මගවදගල නමෝ කියන බුදු ගුණයෙන් ඔබට වේ සෙත් මංගල පතා බෝධි සම්භාරය සිතා එබුදු බවම එකල කතා නොකර පුතා දෙදරුවන් දන් දුන් මුනිදුගේ බල ඉතා මිහිරි කතා කරන තම අඹදරු දන් දුන් කල සුගත තථාගත බලයෙන් සියලු දෝෂයයි දුරු කොට සිව් පූර්ව නිමිත්ත දැක මාන වෙන්න නික්මුණු කල චන්න ඇමති අටවදාල අසුගෙන වයි නියෝග කළ රන් කඩුවෙන් දොර අරවා කුමරු බැලුවයි රාහුල ඒ අනුමසෙන් දොස් දුරු වී ඔබට වේ සෙත් මංගල කන්තක සුපිට නගිමින් තිස් යොදුනක් මග ගෙලි කළ පන්නා ගඟ අට ඉස්බක් අනෝම නම් ගම් තෙද බල රන් කඩුවෙන් කේස කපා අහසට හැරියා ඒ කල ඒ අනුහසින් දොස් දුරු වී ඔබට වේ සෙත් මංගල එදා මුනිදු නික්ම වෙලා අජපල් මුල වැඩ සිටි කල සුජාතාව කිරිපිඬුගෙන අපේ මුනිදුට පූජා කළ අපේ මුනි කිරිපිඬු වළඳා තලියද මෝවයි මහජල ඒ අනුමසෙන් දොස් දුරු වී ඔබට වේ මංගල දන් දුන්නේ සුජාතලා රන් තලිගෙන නිදුට යස වෙන් වෙන් කර සත් සතියට වැළඳුවගේ කිරිපිඬු තොස සුන් සුන් කර කෙලසුන් බිඳ බුදු වී වැඩියාය එකල බුද්ධං සරණේ බලයෙන් ඔබට වේ සෙත් මංගල එළිය සදා තුන් ලොවටම සසර කෙලෙසුන් අඳුර නසා බුදුව මහිමි තුන් ලොව තුල ඇසෙන මිහිරි දහම් දෙසා සසර අනිසි බව පල කොට පෙන්වා දුනි නිවන යසා ඒ අනුහසෙන් දොස් දුරු වෙයි ඔබට පැමිණි රවිගේ දසා අප මහා බෝසතාණන් වහන්සේ මෙලොව එළිය දුටු දවසේ සත් පියුම් මත වැඩම කළා සත්‍යයි ඒ සත් පියුම් මත සිටගෙන සිංහනාද පැවැත්තු බව සත්‍යයි එදා විජයස් ශ්‍රී ජය සිරි මහ බෝ සමිදු අභියස
සියලු ක්ලේශ ධර්මයන් පරාජය කොට ලෞතුරා බුද්ධත්වයට පැමිණ වදාලා වූ වන්දනීයාති වන්දනීය පූජනීයාති පූජනීය අපලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නව අරහදී පුදුගුණ සත්‍යානුභාව බලයෙන් උන්වහන්සේ විසින් සේවනය කරන ලද අස්වත්ත නම් වූ ඇසතු බෝධියේ ආනුභාව බලයෙන් පහන් ඉසාභ්‍යසම තියාගෙන මාගේ ඉස පටන් දෙපතුල් දක්වා ඇති සියලු රෝග දුරු වේවා සාදු සියලු අපල උපද්‍රව ඒකාන්තයෙන් දුරු වේ සියලු කරදර බාධක මග නැරී පවුලේ සියලු දෙනාගේ සමගිය සමාදානය ඇතිවී දිනෙන් දින දියුණුවම සැලසේ ඇස්වා කටවා දෝෂ දුරු වී යමෙක් කළා ඌද නොකළා ඌද අනවින කොඩි වින දොස් දුරු වී යමෙක් අහසට අත නගා දෙස් තැබුවේද පොළොවට අත තියා සාප කළේද එක් මංසලකදී දෙමංසලකදී තුම්මංසලකදී දෙස් තැබුවේද සාප කළේද ඒ සියලු වස් දොස් වහාතුරු වී අද මේ පින්කමට දායක වී මූලික වී ක්‍රියා කළ සෑම දෙනාටත් මේ දෑතේ පහන් ආලෝකය දරා සිටින මේ හඬ ඇසෙන තෙක් මානයක වූ හිඳ මේ පින්කමට සවන් යුග යොමු කරන ඔබ සියලු දෙනාටද මෙම විහාරස්ථානයේ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ ඇතුළු කොට ඇති වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට ඔබ අප හැම දෙනාටත් මේ උතුම් පූජාවේ බලයෙන් හැම සැපතක් සිතක් ශාන්තියක් සැලසේවා සාදු. එසේ ආශිර්වාද කොට අධිෂ්ඨාන කරන ලද ඔබේ දෑතේ තියෙන පහනෙන් හැමෝම තමන්ගේ දකුණු අතින් තෙල් බිඳුවක් හිසේ ගල්වා ගන්නට හොඳයි. පහනින් ඔබ තෙල් බිඳක් හිසේ ගල්වා ගන්නේ හිසේ පටන් දෙපතුල දක්වාම තියෙන සියලු ලෙඩ රෝග දුරු වෙන්න කියලා හිතින් හිතාගෙන. දැනට ලෙඩ රෝග වලට බොන බේතේ දිව්‍ය ලෝකයෙන් ගෙන දිව්‍ය ඖෂධයක් බවට ප්‍රත්‍ය වී ඔබට ඉක්මන් සුවය ලැබෙන්නට කියලා හිතින් හිතාගෙනයි ඔබ ඔය පහනින් දකුණු අතින් තෙල් බිඳක් හිසේ ගල්වා ගත්තේ. පහනෙන් තෙල් බිඳුවක් හිසේ ගල්වා ගත්ත ඔබ ඊළඟට මේ උතුම් ආශිර්වාදයෙන් පිහිට ජීවිතයට ළඟා කරගන්නේ බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදයේ මෙන්ම දෙවියන්ගේද දේව ආශිර්වාදයේ ලැබෙම පහන දැතේ ওই විදිහටම තියාගෙන මේ විදිහට ආශිර්වාද ලැබමු. සාදු කියලා.
අප්‍රමාණ ගම්මෝ යන අනුහසිනේ අප්‍රමාණ සංඝෝ යන අනුහසිනේ අප්‍රමාණ දොස් දුරු වෙයි ඒ අනුහසිනේ බින්දා හැම සතුරන් මුනි දස පෙරුමන් බලලමිනේ කැන්දා මහරහතුන් සා පිරිවරමින් මුනි සවුනේ වැන්දා මුනි දුගේ සිරිපා නාලාගිරි ඇතු දපනේ සින්දා මුනි අනුහසයෙන් සැම දොස පලයන් දෙදනේ මණ්ඩය කිරිපිඩු ඇලඳු සම්මා සම්බුදු සිතුසේ නංගවමින් දිවුදත් තෙර පෙරලූ ගල් මා මෙරසේ ඡණ්ඩය කළ රුචිරෝමය තපනය කළ ඒ අනුහසේ කෙණ්ඩය රැඳි උදාරෝග ඒ අනුහසෙන් දුරුව මෙසේ ගිජු කුළු මත ගිඳ දෙව්දත් මුනි දුට ගල් පෙරලූදා මුනි දුසිතේ කිසි තරහක් නොමවිය සැබවින් පෙරදා ඒ සම්බුදු අසිරි බලෙන් පවතින රෝදුක් පිසදා ඔබ සැම වෙත සෙත් වේවා මුනිදුගේ බලයෙන් සැමදා දෙමින් සුරා මත් කරමින් දිව්දත් ඇරි ඇතා එදින අනද තෙර පෙර ගොස් කී මුනිදුට නොදෙමි මරණ ලෙසින් ආනාලා ගිරි ඇතු වැඳි නමා දෙදන කෙණ්ඩ දෙවලු කරේ දෝස ගියයි මුනි බලයට සුනිමලගේ සාම කුමරු අඳ මව්පියෝ රැකන් සිතුල සිත් ලොලවි පිල්ලියක් රජ මුවන් සොයා ගියේ වන තුල සිටි කුමරුන් අට විදපු පගර වැද හද තුල හදවතේ ඇති සියලු රෝග ඒ අනයෙන් අද දුරු විය ඒ පවර මුනි දුසහුසත අට දම් දෙසමින් සිටිතේ පුර වසන මිසදිටුවෙකි බසට චිංචිමානි එවර මුනිදු වෙතට ගියේ ධර්මිටියක් බැඳන් උදර කටියේ රහසේ දෝස ඒ අනයෙන් අද දුරු විය ආල වෙන්නට සිටිය ඇත් රජු දුන්නු කලිඟුව රටේ සායට දෑලවර සිටි පිරිස සමගින් දුන්නු බව කෙව් පිය රජුන් අට සීලයේ ගුණ මහිම පෙන්වා ලොවට සෙත් කළ මුනි බලයට නීල බුදු රැස් බෙලෙන් ඔබගේ සිරස නලලේ දෝස දුරු කොට ඈත පෙර සිට පතාගෙන එන බිසව සහ දරු දෙදෙන මාගේ මා වෙතේ ඇති සියලු සම්පත් මැණික් වස්තුව දීපුලාගේ සීත සුළඟත් දාර පිඹුරන් වෙසෙන මේ මහා
හිමයලාගේ හිත බුදුරැස් බෙලෙන් ඔබගේ නාස මුඛයේ දෝස භංගේ මේ වනේ මට ඉන්න කම් නැත මමත් යනවා තපස් රකින්නට මා වෙතේ ඇති සියලු සම්පත් මෙන්න මාගේ වස්තු නුඹලට මාලිගේ මට ඉන්න කම් නැත මමත් දරුවන් යනවා තපසට ලෝහිතේ බුදු රැස් බෙලෙන් ඔබේ බෙල්ල දෙවුරේ දෝස දුරු කොට කවදාද මගේ අඹුවනුත් සංගදරුවනුත් ගෙන යන්නේ තපසට එකදාද අපි සිල් රකින්නේ යන්න නරකයි කතුන් තපසට මොනවාද මේ රජ දොඩන්නේ වෙනම පන්සල් දෙකක් වෙන්කොට ඕදාද බුදු රැස් බෙලෙන් ඔබේ ලැමද උදරේ දෝස දුරු කොට පහන් වෙන්නට පළමු බමුණෙක් ඇවිත් බැස් සයිවංගගිරියට මාන් පළමින් දරුවෝ දෙන්නා ඇවිත් බැස් සයි පැන් පුකුණට සුනංගුව තව මොකද රජුනේ දරුවෝ දෙන්නා දෙන්න දානෙට මාං ජෙෂ්ඨ බුදු රැස් බෙලෙන් ඔබේ රහස කලවා දෝස දුරු කොට සැබෑවට මගේ දරුවෝ දෙන්නා කොයි අතද ගියේ නොදැනුනේ මෙමා සැනකින් නංවලාගේ එපල වැල නෙළුමට වනේ එදා මගේ දන් දීපු දරුවන් බෙලෙන් ඔබ මතු බුදුනේ ප්‍රභාස්වර බුදු රැස් බෙලෙන් ඔබේ දිදන කින්ඩේ දෝස ඇරේ සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව සතු තෙන්පත් වෙන හැමෝම පූජාව අවසන් කරන්න ඉඳ ගන්න. සාදුකාරයක් දෙන්න අපි පින්කම් මේ විදිහට අවසන් කරමු. ඊළඟට දුවේ පුතේ මේ අවුරුද්දේ ශිෂ්‍යත්වයේ උසස් පෙළ සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න ඔබට මේ ආශිර්වාදේ කරලා අපි වැඩ ඉන්න දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේදංකර විහාරස්ථානයේ ਸਰව රාත්‍රික පරිත්‍රාණ දේශනාවෙන් ඒ වගේම රතන සූත්‍ර 1008 වරක් පිරිත් කරලා ජය පිරිතෙන් සෙත් කරපු මේ විශේෂ පිරිත් නූලක් පින් ඇති ඔබ හැම දිනාටම අපි රැගෙන ඇවිත් තියෙන මේවා ඔබේ දකුණු අතේ ගැට ගහ ගන්න හොඳයි. හරි බලවත් අප ඊයේ විහාරස්ථානයේ ਸਰව රාත්‍රික පරිත්‍රාණ දේශනාවෙන් ආශිර්වාද කරලා මේ පිරිත් නූල ඔබට රැගෙන ආවේ. ඒවා හරි වටිනවා. හැමෝගෙම දකුණු අතේ ගැට ගහ ගමු පින්කම අවසන් වුණාට පස්සේ. දැන් අපි මේ අවුරුද්දේ විභාගයේ ලියන්න ඉන්න ඔබටයි මේ උතුම් ආශිර්වාදයේ සලස දෙන්නේ. දැන් විභාගයේ ලියන දුවේ පුතේ ඔබ දැන් පාඩම් කරන විට ඔබට නිතර නිදිමත ගතිය ඇති වෙනවා. ඒ ඇති වෙන නිදිමත ගතිය අලසකම් කම්මැලිකම් මගහැරිලා උද්‍යෝගයෙන් වැඩ කරන්න නැනනුවන වැඩෙන් මතකයේ ධාරණය වැඩි දියුණු වෙන්න
ඔබට තියෙන පිළිවෙතක් වැඩිහිටිය අම්මේ තාත්තේ ඔබට පුළුවන් මේක ගෙදර කරන්න දරුවෝ වෙනුවෙන්. සිකුරාද දවසක ඔබ නැගිටින්නට ඕන හරියටම පාන්දර 3ට කලින්. නැගිටලා සතුන් කපුටන් ඇඬලීමට පෙර කතා නොකර මැටි කලයකට ඔබ පෙරලා ගන්නට ඕන වතුර කල ගෙඩිය. පෙරලා ගන්න මේ වතුර කලයට ඔබ එකතු කර ගන්නට ඕන ඇට ඇටි වර්ග 5ක් අමු කහ කෑල්ලක් දේවදාරු ඊළඟට දෙහි අත්තයි අඹ අත්තයිගෙන දස දිසා පිරිතෙන් අර වතුර කල ගෙඩිය දිසාසු දස භාගේසු උට්ඨිතා බුද්ධානුභාවතෝ වේරාපි අන්තරා යාපි විනස්සන්ති අසේසතු ඒව මාදි ගුණෝපේතම් පරිත්තන්තම් බණාමහේ මහා බලගතු මේ දස දිසා පිරිතෙන් වතුර කලේ හැකි වාර ගණනක් සෙත් කරලා උදෑසනේ නැගිටින ඔබ එක පානය කරන්නයි ස්නානය කරලා අද පින්කම් අවසන් වී යන ඔබට අපි විහාරස්ථානයේ ආවාසය ධර්මශාලාව අභියසින් අපි ඔබට දෙනව දුවේ පුතේ බලගතු මහා සරස්වතී දැහැන. ඔබේ දැහැන නිවැරදිව කියවන්නට ඕන වචන වරද්දන්නේ නැතු. වතුර කල ගෙඩිය ස්නානය කරලා පැන් වීදුරුවක් අතට අරගෙන මේ දැහැන කියවලයි ඔබ අර පැන් වීදුරුව පානය කරන්න. ඔබේ මතකය ධාරණය ශක්තිය වැඩි දියුණු වෙන්නේ. ඒ ඔබට විශේෂ ආශිර්වාදයක් වෙනවා නොඅනුමාන. හිතේ විශ්වාසයයි වැදගත් වෙන්නේ. ඊළඟට ජීවිතයේ අභිවෘද්ධි අපේක්ෂාවෙන් ඔබ අත ගහන වැඩ කටයුතු ව්‍යාපාර වෙලහෙළඳාම් කඩාකප්පල් වී කරන කිසිවක් සාර්ථක වෙන්නේ නැත්තම් ඔබ ධනු ලග්නෙන් උපන් කෙනෙක් නම් වෘෂභ ලග්නෙන් උපන් අයෙක් නම් ඔබට මේ පිළිවෙත් මේ කාලේ නම් හරිය වැදගත්. පොදුවේ හැමෝටම හොඳයි. සෙනසුරාදා දිනවල උදේ 7ක් ගෙදර හදන්න සුවදල් සහලින් එළඟ තෙල් මිශ්‍ර කර කිරි ආහාර ටික හදන කිරිපිඩු රැගෙන බෝධින් වහන්සේ නමක් අභියසට එන ඔබ ඒක පීරිසියට බුලත් කොළ වලට නැතුව නුග කොළ 9ක් මත අර කිරිපිඩු තැම්පත් කොට ගිතෙල් වලින් පහන් 9ක් දැල්වා. ගිතෙල් වලින් එළඟ තෙල් නෙමෙයි. එළඟ තෙල් එළහරක්. ගිතෙල් මේ හරක්කින් ගන්න. එනිසා ගිතෙල් වලින් පහන් 9ක් දැල්වා. කිරිපිඩු පුදා අවසන නැවත ඔබ ඒක රැගෙන යන්න ඕන නුග ගහක් යටට. නුග ගසක් යටට ගෙනihin දෙන්න කපුටන්ට ආහාරයට. එක කකුලක ආබාධයක් තුවාලයක් පේන්න තියෙන යාචකයෙකුට ගෙදර හදල ප්‍රණීත විදියට ආහාර වේල සෙනසුරු අපල ඇති අයගේ අතින් ඔහු වෙත දීම. නුග ගහකට සාත්තු කිරීම. ඔබට පුළුවන් මේ සෙනසුරු අපලේ රාෂ්ටක වලින් අත්මිදී ඔබේ ජීවන මග අභිවෘද්ධිදායකව ආලෝකමත් කරගන්න. ඒ නිසා පිළිවෙත් ගැන කියන බොහොම වෙලාවක් ගන්න කාලේ නෙමෙයි. ඊළඟට ඔබට රාහුව අපල ඇත්නම් ගෙදර ගෙවත්තේ හිටවන්න පොඩියට හෝ කමක් නැහැ. වැටකෙයියා පැලයක් හොයලා. උදේ හවස අර වැටකෙයියේ පැලේට ඔබ වතුර ටිකක් දාලා යම් සාත්තුවක් කරනකොට ඔබට ඉගෙන ගන්න දුවේ ඔබ ඉගෙන ගන්න දුව දරුවන්ට තියෙන රාහු අපල වලින් පුළුවන් අත්මිදෙන්න. දරුවා ගෙදර කියන දේ අහන්නේ නැත්තම් දවසින් දවස අකීකරු වෙනවනම් රටේ පවතින මේ අර්බුදකාරී බව හමුවේ මෙන්ම ඇති වුණ මේ වසංගත උවදුරත් එක්ක අද ළමා මනසින් පොත පැන්සල පෑන මතකයෙන් ගොඩාක් දුරට ගිහින් අද දරුවෝ දෙමව්පියෝ කියන දේ නෙමෙයි අහන්නේ දෙමව්පියෝ කියන දේ නෙමෙයි අහන්නේ දරුවෝ කියන දේ අහලා ඒ අනුව දෙමව්පියන්ට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා.
ගුණධර්ම පිරිහිලා ආයුෂ කොට වෙලා ශරීර කුඩා වෙලා නාඳුනන ලෙඩ හැදිලා ලෝකේ ඇති වෙලා පැවතිලා නැති වෙලා සුන්නත් දූවිලි වෙලා යන මේ සංසාර ගමනේ පුබ්බාචාර්ය ගෙදර නැමැති තක්සලාවේ දිසාපාමොක් ආචාර්ය වෙන්නේ අම්මා තාත්තා ගුණවග සදාචාර ආචාර සමාචාර චාරිත්‍ර වාරිත්‍ර ආගමික සමාජික සංකල්පන මේ සේරම ගලාගෙන ඉන්නේ ගෙදරේ දෙමව්පියන්ගේ හරි ආදරය සෙනෙහස ඒ වගේම හරි මඟ පෙන්වීම දැක්මක් නොලැබෙන දරුවා දේශයට සාපයක් ජනතාවට කෝපයක් තමන්ටත් පාපයක් එනිසා දරුවා අතින් හොඳයි උදේ හවස අර වැටකේ පැලේට වතුර ටිකක් දාලා සාත්තු කරන්න. ඒව ගැන විස්තර කරන්න කාලේ නෙමෙයි දැන් ගොඩාක් රැපෝ වෙච්ච වෙලාවේ කිව් පිළිවෙත් ගැන ඔබට ගැටලුවක් වෙතොත් ඔබ පිට වෙන මගේ මේ උතුම් පූජාව ග්‍රහපල දුර්ලභ පිළිවෙත් අඩංගු සෙත් කවි ග්‍රන්ථයේ තියෙන කැමැති කෙනෙක්ට පුළුවන් උදේ හවස බුදුන් වැඳලා ඔබේ ලග්නට අදාළ ඝන බල පිහිටා සැකසූ සෙත් කවිය ඔබටම සුගායනය කරයි. ලග්න 12 පළවෙනි ලග්නේ තමයි මේෂ ලග්නේ. මේෂ ලග්නේ නම් ඔබ උපන්නේ මේෂ ලග්නෙට සෙත් කවිය තුන්වෙනි පදේ මේෂ ලග්නෙන උපන් මාගේ අපල කරදර දෝෂ හරිමින ආදී වශයෙන් ඔබ එය කිය යුතුය. ඔබ වෙන කෙනෙකුට ඔබේ දරුවට පවුල කෙනෙකුට නම් ඔහු වෘෂභ ලග්නෙන්ද වෘෂභ ලග්නෙන් උපන් ඔහුගේ නම යොදලගේ අපල පිරිපත රෝග හරිමින සතිර සුවසෙත සහන වඩවා ආදී වශයෙන් ඔබ එය සජ්ජායනය කළ යුතුයි. ඒ නිසා අවශ්‍ය කෙනෙකුට එතනින් පොතක් රැගෙන උදේ හවස කියවන්න හොඳයි. කිව් පිළිවෙත් ගැන පැහැදිලි නැත්නම් රැගෙන යන පොත පිටිපස්සේ තියෙන අපේ දුරකථන අංකය ඔබට දෙයක් අහලා දැන කියා ගන්න පුළුවන්. ඒ නිසා අපි ඒ බවත් ඔබට මතක් කරමින් පූජාවේ කටයුතු අපි අවසන් කරමු. මේ ආශිර්වාදය පහන දැතීම තියාගෙන මේ උතුම් ආශිර්වාදය ඊළඟට ඔබට නිතර හිස රදේ හැදෙනවා. ওই හිසේ තියෙන දස 9ක්ම රෝග දුරු වෙන්නටත් මේ ආශිර්වාදයේ වැදගත්. ඒ වගේම gedara ඔබ සොයලා හිටවන්න අරුද ගහ. අරුද ගහේ පස් වගේගෙන තෙල් සකස් කරගන්න. ඔබේ හිසට පුදුම සිසිලක් තියෙන වේදනා බව පහව යනවා. ඒ තෙල් වල ඒවා gedara ඔබටම කරගන්න පුළුවන් දේවල්. ඒ වගේම දැන් ওই දෑතේ ඔබ දැල්වෙන ওই පහන ඔබ කටින් පිඹල නිවුවොත් ඒක ඔබට ඔබ කරගන්න දොසක් කවදාකවත් gedara බුදු පහනක් කටින් පිඹල නිවන්නේ. ඒක දොසක් වෙනවා. බුලත් විඩ කන කෙනෙක් මෙතන ඇවිත් ඉන්නවා නම් ඔබ බුලත් විඩ කන කෙනෙක් නම් බුලතේ අග මුල නොකඩා කෑවා. gedara ඉන්නකොට gedara එලිපත්ත යට ඉඳගෙන එතන හිස පීරුවත් ඔළුවට අත ගහගෙන ඔබ දොරකඩ හිටියත් ඒවත් එක්තරා විදිහක දොසක් වෙනවා. ඒ දොස් හේතු කොටගෙන තමයි හැමදාම gedara ප්‍රශ්න අඩදබර අසමගිය ආර්ථික පරිහානිය ඇති වෙන්නේ. ඒ සියලු දොස් දුරු වෙන්නටත් එකමයි මේ ආශිර්වාදය සාදුකාරයක් දීලා ගණ දෙවි කෝවිල පිරිපඩලන්නේ දත මැද පිරුවට ඇඳ පෙවෙන්නේ කලකී දේ මට සාදා දෙන්නේ පිං ඇති ගණ දෙවි නුවණක් දෙන්නේ කිරිදී වෙඬ රුද පස්ගෝ රසිනා උදුමුන් තල මෑ කරලින් සොබනා
ලබන දෙන් මට නුවණක් ගණපති එහෙනා සැදී පතිනි පණ්ඩී පුරයට වැඩලා දිදී ලොවට සෙත් සිරි වඩවාලා රිදී සලබ නලලතට වඩාලා සිඳී දෝස නලලින් ගියේ බැසලා නටුහබ කරදර සැම ඇති උවද ලෙඩ දුක් වියවුල් වල මැදි උවද රැකි රක්ෂාවල් දුස්කර උවද එමවන් සැම දුස දුරු වේවා අද ගෙයි උළුවංගලේ බැන්දද මීවද නයි පොළොංගුන්ගේ හැමතැනදී වද खबर गोइंगे ඇතුළට ආවද රුදුරු එවන් දොස දුරු වේවා අද බුලතගේ අග මුල නොකඩා කෑවද උලමෙක් වාලෙගී මුදුනට ආවද යක්පුසිනෙන් දැක බිය වූවද රුදුරු එවන් දොස දුරු වේවා අද එලිපත්තේ සිට ඉස පීරුවද ගාගෙන ඉස අත දොරකඩ සිටියද පගනේ තෙලිකඩ පිඹලා නිව්වද දස මස දොස යයි අද සිට නිවරද ගත්තේ පත්තිනි දෙවිඳුන් සරණය සත්තේ ලොව සත රූපිය සමගය නිත්තේ දෙකලව බඩු මල් සලබය නැත්තේ දෙකලව දුස මුදා ගිය සදුස පහන් නිවල පැත්තකින් තියන්න හැමෝම පහන පැත්තකින් තියව ඔබ ඔබේ වම් අත උඩින් දකුණු අත තියාගෙන අප මිනිත්තු දෙකක් මෛත්‍රී භාවනාව වඩමු. වම් අත උඩින් දකුණු අත තියාගත්තු ඔබ මේ විදියට අපි මෛත්‍රී භාවනාව වඩමු. මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා දුකින් මිදෙම්වා මාමෙන් මාගේ මව්පිය ගුරු හිතවන්තයෝද මැදහත් සත්බයෝද වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා දුකින් මිදෙම්වා නිවන් ලබම්වා අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදුනා
සියලු දෝෂයනට බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා මට සමාව ලැබේවා සාදු කියලා උතුම් මෞපිය ගුණ තුල පුතාලා හැමෝටම මාත් එක්ක කියන්න පුළුවන් දෙවෙනි පදේ ඉඳලා අපි කියන ස්වරය විලාසය දෙස බලලා කියන්න පුළුවන් සාදුකාරයක් දීලා මෙදියම් රේ ලෝකයනෙත් පියාගෙන කිරිසිගෙනයෙන් ඇහැරෙයි පුතු හඬාගෙන උකුලේ තියාගෙන හරයට වඩාගෙන මුළු ලොව නිදිය අම්මා නිදි වරාගෙන දහසක් තරු පායනර මානල අම්මා නෙලවිලි ගියෙන් බුදු බණ කියයි මගේ අම්මා නිදියගන්නට දෙවූ ඉමනක් ගෙනවිත් දෙන අම්මා නිවන් දකින තුරුම ලොවේ සැනසුම මට අම්මා බුදුරජාණන් වහන්සේ තරම් දුවේ පුතේ අපට අම්මා තාත්තගේ වටිනකම නිවැරදිව පැහැදිලිව දේශනා කළ වෙන ශාස්ත්‍රූවරයෙක් නැහැ. මේ ලෝතුරා බුදු කෙනෙක් මතුනේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නිසා. බුදු කියන සංකල්පය තරුණයෙකුගේ මනසට ආවේ අම්මා කෙනෙක් කන්න. සංකර සිතුම් පැතුම් වලින් පිරිච්ච ලෝකයේ අද සමහර දූ දරුවන්ට නම් ටිකක් දියුණු වෙලා විවාහ ජීවිතවලට ඇතුළත් වෙලා භෞතික සම්පත් දියුණු වෙනකොට අම්මා තාත්තා අමතක. මගේ අම්මා තාත්තා මට කළ උදව්වක් නම් නැහැ. මම මේ ගේ දොර හදාගත්තේ, යාන වාහන ගත්තේ අම්මා තාත්තා දීපු දෙයක් හන්ද නෙමෙයි මගේ බිස්නස් හන්ද. අම්මා තාත්තා කළ පරිත්‍යාගය මොකද්ද? බලන්න අම්මා ගැන හිතලා. ඔබ මෙලොවට බිහි වෙන දවසේ දුවේ පුතේ ඔබේ අම්මා තාත්තා විශේෂයෙන් ඔබ මෙලොවට බිහි වෙන වෙලාවේ ඔබේ අම්මා ජීවිතයත් මරණයත් එක්ක සටනක් ඇල්ලුවා. ඒ සටනෙන් අම්මා ජීවිතේ පරදුවට තැබුවා. මට කොතෙක් වද වේදනාවක් මට මගේ ජීවිතේ නැති වුණත් මට කම් නැත. නොපෙනෙන කුස වැඩෙන දරු ගැබට විපතක් නොවි අද බිහි කරන්න ලැබේවා. හොයි චේතනාවෙන් අම්මා ජීවිතේ පරදුවට තබලා ඔබ මෙලොවට බිහි වෙන වෙලාවේ ඇඟේ ලේ ටිකක් රුධිරයක්
බිම හලාගත්තේ විඳ නොහැකි මහා දුක්ඛන්දරාවක් විඳලයි. මෙලවට බිහි කරලා ඉතුරු වෙච්ච ලේ කිරි බවට පරිවර්තනය කරමින් අපෝ පෝෂණය කරමින් ලැබෙන දේ කවල පොවලා නව දොරකින් වැగిරෙන සෙමයි සොටුයි කබයි කඳුළුයි මලයි මුත්‍රායි ලෝකෙම පිළිකුල් කරන ලෝකෙ නෙමේ තමන්ටත් පිළිකුල් ලොවක් පිළිකුල් කරන සෙමයි සොටුයි කබයි කඳුළුයි මලයි මුත්‍රායි ආසරණ අහිංසක අම්මා කවරදාකවත් පිළිකුල් කළේ නෑ. සෙනෙහසින් දෑතටගෙන තුරුලටගෙන සෝද සෝදා පිරිසිදු කොට දෙපයි නැගිට්ටුව. දෙපයි නැගිට්ටවලා අම්මා තාත්තා කියන්න නෑදෑයින් හැඳින ගන්න කාලය යහතින් ගෙවන්න ඉගැන්නුවේ අම්මා පාන්දරින් අවදිවෙලා කැමට කිසිවක් පිසලා මා පාසල වෙත යවන්න වෙහෙස වුණේ අම්මා අරුණාලු රැස් නැගෙන වෙලේ පාසල වෙත එක්ක ගියේ පුතේ හොඳින් ඉගෙන ගන්න කියලයි මගේ අම්මා මගේ අම්මා පාසල වෙත ගොසින් දඟේ නොකරනු හොඳ පුතා මගේ යනුවෙන් ඔව දන් දුන්නේ මගේ ආදර අම්මා මගේ ආදර අම්මා පාසල ඇරිලා අවසට එන්නට පෙර මා ගෙදරට පෙර මග බලමින් සිටියේ මගේ ආදර අම්මා මගේ ආදර අම්මා කිරට වැඩෙන දරුවට කිරි දෙන මවත් රැකගෙන පෝෂණය කරපු තාත්තට නෑ බඩකින්න දැනෙලා රැයක් දවාලක් නෑ කැතකුණක් වැටහිලා නෑ කොන්ද කුදු ගැහෙනකම් ඇඟරැලි වැටෙනකම් කලුකෙස් සුදු වෙනකම් දරුවෝ ගැන ජීවිතය ගැනයි කල්පනා කළේ පුතාට දුන්න තරුණකම තාත්ත ගත්ත නාකිකම ඔය ඇමරිකන් සමාජවල ගගනගාමී කියන සමාජවල හඳට ගියයි කියන රටෙත් ඒව නෑ
දරුවට කිරි ටික දෙන්නේ අම්මා තරුණකම බැහැරේ කියලා. අපේ බෞද්ධ සමාජයේව නැහැ. දුවට පුතාට ශක්තිය දීලා රූපේ ස්වභාවය දුවට දීලා තමන් වයසට යන. මේක දැක්ක බුදුහාමුදුරුවෝ. ඉතින් බුදුහාමුදුරුවන්ටත් මේ දෙන්නගේ ගුණ කඳ කියලා අවසන් කියලා ඉවර කරගන්න බැරි හන්දා එක වචනයෙන් ගෙන හැරපෑව ජීවමාන ගෙදර බුදුන් අම්මා තාත්තා කියලා. ওই පිරිකර අතගස්සන එක මතකට නතර කරන්න බාධාවක් නොවේ ඒ විට පිරිකර අතගස්සන්න නැතුව අත ගහන්න නැතුව හිත ගහලා පූජා කරන්න පුළුවන්. ඒක අතේ තියාගෙන නවත්තන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේම ශ්‍රී මුඛයෙන් ගෙදර ඉන්නවා ජීවමාන බුදුවරු දෙන්නෙක් වැඳුම් පිදුම් කරගනිල්ලා කියලා දේශනා කොට වදාළේ මාතුච්ච පිතුච්ච මව සහ පියා යන දෙදෙනා. අම්මා තාත්තා වෙන්නට බෑ දරුවන් ලැබූ තරමට මේ ගැන මට කියා දුන්නේ ඔබයි ආදරෙන් තාත්තේ ඔබයි ආදරෙන් තාත්තේ මගේ තාත්තා කිසි දවසක සුරා මතින් ගෙදර ඇවිත් රණ්ඩු වෙලා ගහ බැනගෙන ජීවත් වුණේ නැහැ තාත්තේ ජීවත් වුණේ නැහැ තාත්තේ අම්මා තාත්තා කිසි දින රණ්ඩු වෙලා නෑ යමකට දරුවන් ගැන සිතුවේ මේ ආදරයෙන් මගේ තාත්තේ ආදරයෙන් මගේ තාත්තේ දරුවන් ඉදිරියේ තාත්තා දුම් වැටි නෑ උරා බොන්නේ තමන්ද දරුවන්ද එයින් නැති වෙන බව දැන තාත්තේ නැති වෙන බව දැන අප මෙලෙස පින්කම නිමාවට පත් කරමු. පිරිකර අතගස්සන්න නැතුව අතේ තියාගන්න මිනිත්තු කිහිපයක් පුණ්‍යානුමෝදනාව සිදු කරන්න. මෙතුවක් වෙලා අප මෙතුවක් වෙලා මහත් වූ ශ්‍රද්ධාවෙන් පැවැත් වූ උතුම් පූජාවේ අනන්ත ආශිර්වාදේ හැමෝගේම ජීවිතවලට ළඟා කරගත්තා. අද පින්කමට ඇවිත් මේ පැය දෙකකුත් මිනිත්තු කීපයක් පුරාවට මේ පින්බිමේ රැඳුණු පූජාවට සම්බන්ධ වෙච්ච ඔබට කවදාකවත් වරදින්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්වුව බණ පොතේ එක තැනකදී